දරුවෝ හදලා ඉන්න පින්නතුන් විශේෂයෙන් දැනගන්න ඕන. මේ සංසාරේ කතා කරන්න හම්බෙලා තියෙන පින්නතුනි පෙර පිනකට. මේ පින්නතුන් ඕන තරම් දැකලා ඇති කතා බහ කරන්න බැරි මිනිස්සු. ඕන තරම් දැකලා ඇති සාදුකාරයක් දී ගන්න බැරි මිනිස්සු. අපි කොච්චර වාග්යවන්තයිද? අපි කොච්චර වාසනාවන්තයිද? ඔය කතා කරන්න පුළුවන් කටින් පින්නතුනි පුරුදු වෙන්න, අනේක අගය කරන්න පුරුදු වෙන්න. කතා කරන්න පුළුවන් කටින් අනේකට දොස් කියන්න කලින් අනේකගේ හොඳ කියන්න පුරුදු වෙන්න. බොහෝ දෙමව්පියෝ කියන කතාවක් තමයි හාමුදුරුවනේ අපේ ළමයා එපා කියන එකමනේ කරන්නේ කියන එක. පින්නතුනි හැම දරුවෙකුටම දෙමව්පියෝ කියන්නේ එපා කියන එක විතරයි. එපා කියන එක කියලා ඉවර වුණාම ඒකේ දරුවන්ට හිස රදයක් වෙනවා. ඒක අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් දරුවන්ගේ හොඳ කියනවා හරි අඩුයි. සමහර දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ දරුවන්ට ආදරේ ඒ වුණාට පෙන්නලා බෑ. පින්නතුනි පෙන්නන්න බැරි ආදරේ වැඩක් තියනවද? ආදරේ පෙන්නන්න, ආදරේ දෙන්න. ජීවිතේ පුරුදු වෙන්න එපා කියන එක හා සමානවම යහපත පෙන්වන්න, යහපත අගය කරන්න.